ඔන්න අද මම අරගෙන ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් බිත්තර රොටි රෙසිපි එකක්. ඉතින් අමුද්‍රව්‍ය ලොකු ප්‍රමාණයක් ඕනි වෙන්නේ නැහැ. ඉක්මනටම හදාගන්නත් පුළුවන්. පාපිටි කෝප්පයකින් සාමාන්‍යයෙන් බිත්තර රොටි 8ක් විතර හදාගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට යන් කොහොමද මේක හදන්නේ කියලා බලන්න. මුලින්ම පිටි මිශ්‍රණය තමයි හදාගන්න ඕනි. ඒකට පාපිටි අඬු කෝප්ප එකක් ඕනි වෙනවා. මේක දිය කරගන්න වතුර අඬු කෝප්ප දෙකකුත් ඕනි වෙනවා. ඉතින් මුලින්ම මේ විදිහට වතුර අඬු කෝප්ප එකක් එකතු කරන්න ඕනි. ඊට පස්සේ කැට නැති වෙන්න එක වතුර කෝප්පයක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. දැන් අනිත් වතුර අඬු කෝප්පෙත් එකතු කරගන්න ඕනි. වතුර ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ කැට ටික හොඳට පොඩි කරගන්න ගමන් මේ පිටි මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. බිත්තර රොටි ටික කිරි රස වැඩියෙන් එන විදිහට හදා ගන්න ඕන නම් පිටි මිශ්‍රණය අනා ගන්නකොට වතුර වෙනුවට පොල් කිරි එකතු කරලා මිශ්‍රණය අනා ගන්න. එතකොට රොටි ටිකක් කිරි රස වැඩි වෙන විදිහට හදා ගන්න පුළුවන්. ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. ලුණු ටික එකතු කරලා ආයෙත් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. මේ වගේ පදමෙනකන් තමයි පිටි මිශ්‍රණය හදාගන්නේ. දැන් අපි බලමු කොහොමද බිත්තර මිශ්‍රණය හදාගන්නේ කියලා. බිත්තර දෙකක් ඕන වෙනවා. පොඩි බිත්තර අර ගන්නවා නම් 3ක් විතර ගන්න. ඊට පස්සේ ටිකක් ලොකුවට කපාගත්ත තක්කාලි ගෙඩි එකක් මම අරගත්තා. කපාගත්ත අමු මිරිස් කරල් 3ක්. අමු මිරිස් වෙනුවට ටිකක් සැරට ඕන නම් නයි මිරිස් එකතු කරගන්න. කපාගත්ත ලුණු ගෙඩි එකක්. ලුණු තේ හැඳි කාලක් විතර. කෑලි මිරිස් තේ හැඳි එකක්. ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක්. කහ කුඩු තේ හැඳි කාලකටත් වඩා අඩු ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. මෙතනදී එකතු කරගත්ත දේවල් ඔයාලට කැමති විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් තියෙන බිත්තර රොටි ටික හදාගන්න. එහෙනම් බලමු කොහොමද ඒ ටික හදාගන්නේ කියලා. පෑන් එකක් ලිපේ තියලා පෑන් එක ටිකක් රත් වුණාට පස්සේ තෙල් ටිකක් එකතු කරගන්න. දැන් හදාගත්ත පිටි මිශ්‍රණය මේකට එකතු කරන්න ඕනේ. මම හැඳි එකමාරක් විතර එකතු කරගත්තා. තෝස් එකක වගේ හැඩ වෙන විදිහට තමයි හදාගන්න ඕන. රොටි හැම එකක්ම හදාගන්නකොට පිටි ටික හොඳට හැන්දෙන් කලවම් කරලා අරගන්න. උඩින් පේන තෙත ගතිය අඩු වුණාට පස්සේ බිත්තර මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. හැම තැනටම යන විදිහට බිත්තර ටික එකතු කරගන්න. ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තමයි රොටි ටික හදාගන්න ඕනේ. නැත්නම් ඉක්මනටම රොටි යටපැත්ත කර වෙන්න බලනවා. දැන් මේ විදිහට විනාඩි 2කින් විතර පස්සේ රොටිය දෙකට නමා ගන්නවා. මතක ඇතුව ගොඩාක් මඩු ගින්දරේ මේ ටික හදාගන්න. නැත්නම් රොටියේ මැද ටික අමු වෙලා වට ටික ඉක්මනටම පිච්චෙන්න බලනවා. රොටිය දෙපැත්තම ලෑ දුඹුරු පාටක් වෙනකම් පුච්ච ගන්න. මේ තියෙන මම මේ විදිහට හදාගත්ත රොටි ටික. ඉතින් ඔයාලත් හදලා බලන්න. ලොකු වෙලාවක් යන්නෙත් නෑ. ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. තවත් දවසක රස රෙසිපි එකක් අරගෙන එන්නම්. සුබ දවසක්.